මේ University Governance Autonomy and Accountability Report එක 2015 කොළඹ විශ්වවිද්‍යාලයේ සනාතන සභාව කමිටුවක් පත් කරලා ඒ කමිටුව හරහා මේක CVCD සියලුම වයිස් චාන්සලර්ස්ලා ලංකාවේ රැස් වෙන CVCD කමිටුවට 2015 නොවැම්බර් 14 වෙනිදා සබ්මිට් කරනවා. මේ වෙලාවේ සියලුම වයිස් චාන්සලර්ස්ලා, ඩිපියුටි වයිස් චාන්සලර්ස්ලා, ඩීන්ස්, රෙජිස්ට්‍රාර්ස්, බර්සාස් as well as officers from the UGC and Ministry of Higher Education මේ හැමෝම මේ මීටින් එකේ ඉන්නවා. එතකොට මේ හතරවෙනි අවස්ථාව මේකේ සබ් කමිටි 7ක් පත් කරනවා. මේ හතරවෙනි එක තමයි appointment processes of VCs and members to the university councils. මේ කමිටුවේ කන්වීනර් වෙන්නේ ප්‍රොෆෙසර් රොහාන් ෆර්නෑන්ඩු, රැපට වෙන්නේ අද වර්තමාන ගරු අගමැතිතුමිය අපේ හරිනි අමරසූරිය මහත්මිය, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය. එතකොට එතුමිය රැපට වෙච්ච මේ කමිටුවේ මේ 26 වන පිටුවෙන් පටන් ගන්න ප්‍රධාන නිර්දේශ කීපයක් තියෙනවා පත් කිරීම සම්බන්ධව. මේ අදාළ පනත විශ්වවිද්‍යාලයට පත් කිරීම කරන කියන්නේ කවුන්සිල් එක, ඒ කියන්නේ පාලක සභාව, වයිස් චාන්සලර්ස්ලා ඇතුළුව. හැබැයි මේ පනත අරමුණු කරන්නේ, ටාගට් කරන්නේ ඩීන්ස්ලා සහ හෙඩ්ස්ලා විතරයි. ඒතර අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ තමයි කවුන්සිල් එක පත් වෙන එක. මේ වෙනකොට විශ්වවිද්‍යාලවල තියෙන ඉහළම බොඩි එක. මේ කවුන්සිල් එකට මැජොරිටි පත්වීම තමයි දේශපාලන පවතින අධිකාරිය විසින් පත් කරන මැජොරිටි එකකින් එක. එතකොට මේ කමිටුව ප්‍රධාන නිර්දේශ කීපයක් දෙනවා. මේකේ අග තියෙනවා මේ වෙනකොට එදා සහභාගී වෙච්ච 100කට අධික ලංකාවේ හැම විශ්වවිද්‍යාලයකම හිටපු ආචාර්ය මහාචාර්යවරු මේකට සහභාගී වෙනවා. මේ සහභාගී වෙලා යුනිවර්සිටි කවුන්සිල් එකට පත් කිරීමේදී ඒ දේශපාලන අධිකාරියට පත් කිරීම වෙන එක වළක්වන්න ඔවුන් ප්‍රධාන ගයිඩ්ලයින්ස් ටිකක් දෙනවා. එතකොට දැන් මේක නැහැ මේ අලුත් පනතේ. හැබැයි ඩීන්ස්ලා පත් කරන්න ක්‍රයිටේරියා ටික තියෙනවා. ඒතර අපි ප්‍රශ්නේ තමයි ඇයි කවුන්සිල් එක පත් වෙන කවුන්සිල් මෙම්බර්ස්ලා පත් වෙන එක අතෑරියේ. දෙවෙනි එක තමයි මේකට අමතරව වුන් කතා කරලා තියෙන ඩීන්ස්ලා, අපොයින්ට්මන්ට්ලා, හෙඩ්ස්ලා. අපි ගමු හෙඩ්ස්ලා කියලා. දැන් මෙතුමා සඳහන් කරා සභාපතිතුමා හෙඩ්ස්ලා පත් වෙන විදිය ගැන මේකේ සඳහන් කරලා තියෙනවා. කලින් පනතේ තිබ්බෙත් වයිස් චාන්සලර් මේක පත් කරනවා on the recommendation of the deans කියන දැන් මේ පනතේ තියෙන්නේ වයිස් චාන්සලර් පත් කරනවා. වයිස් චාන්සලර්ට බලය තියෙන එක ඩීන්ස් කියලා නෑ. සෝරි වයිස් චාන්සලර් පත් කරනවා. හැබැයි මේ හරිනි අමරසූරිය මැතිතුමිය රැපට හිටපු වාර්තාව විශ්වවිද්‍යාල 13ක් සම්බන්ධ කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරු 100 ගණනකට වඩා අසහන් කරපු මේ සඳහන් කරනවා heads of the department to be appointed by the vice chancellor on the recommendation of the dean in consultation with the department staff. දැන් මේක තමයි ප්‍රැක්ටිස් එක. අපි ඇතුලේ තියෙන ප්‍රැක්ටිස් එක තමයි vice chancellor කන්සල්ට් කරනවා ඩිපාර්ට්මන්ට් එක. ඩිපාර්ට්මන්ට් එකේ මැජොරිටි එක. එතකොට ඇත්තටම අපිට තිබුණේ නීතියක් කරන්න නම් මේ ප්‍රැක්ටිස් එක, මේ ලොං ටර්ම් ප්‍රැක්ටිස් එක, යුනිවර්සිටි ඔටොනොමි එක, විශ්වවිද්‍යාලයක හැමදාම නීතියම නෙවෙයි පදනම තිබුණේ, අපිට ඔටොනොමි එකක් තිබුණා. ඒ ඔටොනොමි එක නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. කිසිම වෙලාවක මේ ඔටොනොමි එක චැලෙන්ජ් කරන්න බෑ විශ්වවිද්‍යාල පදනම ඇතුලේ. එහෙම තමයි විශ්වවිද්‍යාල ගවර්න් උනේ. එතකොට මෙතුමා ඒ පදනම මත අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඉන්කන්සල් දැන් නීතිය අලුත් වෙන්න ඕනනේ. ඇයි ඉන්කන්සල්ටේෂන් with the department කියන ප්‍රැක්ටිස් එක මේ ආචාර්ය හරිනි අමරසූරිය රැෆට හිටපු මේ වාර්තාවේ තියෙන එක හැලුවේ. මේක තමයි අපිට තියෙන කන්සල්ටේටිව් එකේ තනි ලියුම් නෙවෙයි. මේ වෙනකොට මුළු විශ්වවිද්‍යාලය එකතු වෙලා තියෙන මේ පදනම තමයි අපිට තියෙන විශිෂ්ටතම ඩොකියුමන්ට් එක මේ වෙලාවේ ඩෙමොක්‍රසි ගවර්න් කරන්න තියෙන. හැබැයි මේකේ කවුන්සිල් එක අතහැරලා තියෙනවා. වයිස් චාන්සලර් පත්වීම සම්බන්ධව අපිට ලොකු ගැටලුවක් මේ වෙනකොට තියෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ 3 වෙනි වතාවටත් මේ වෙනකොට මේක ඇඩ්වර්ටයිස් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ගණනාවක ගැටලු ඇති වුණා. වයිස් චාන්සලර් පත්වීම සම්බන්ධව ක්‍රයිටේරියා එක දීලා තියෙනවා මේ ඩොකියුමන්ට් එකේ. එතකොට ඒක නෑ. වයිස් චාන්සලර් පත්වීම සම්බන්ධව කිසිම දෙයක් මේ පනත කතා කරන්නේ නෑ. එතකොට මේ පනත සම්බන්ධව කවුන්සිල් එක ගැන කතා කරන්නේ නැහැ. එතකොට ඉවත් කිරීම දැන් මෙතුමා කිව්වා ඇත්තටම සර්කියුලර් එක ඒ සම්බන්ධ වෙනවා කියලා. හැබැයි ඉවත් කරන ග්‍රවුන්ඩ්ස් පනත සම්මත කරන්න කලින් පනතට දාන්න ඕනේ. ක්‍රියාපටිපාටිය සඳහන් කරන්න පුළුවන්. හැබැයි දැන් අපිට එක සර්කියුලර් එකක් තියෙනවා මේ වෙනකොට හෙඩ්ස්ලා ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඒ හෙඩ්ස්ලා ඉවත් කිරීම සම්බන්ධ විශ්වවිද්‍යාල 956 සර්කියුලර් එක තියෙනවා. මේ සර්කියුලර් එකේ එකම ග්‍රවුන්ඩ් එකයි තියෙන්නේ. If any head of the department to study fails or refuses to carry out his duty and functions to the satisfaction of the council or campus board study, the authority is empowered to remove the council. එතකොට මම අහන්න කැමතියි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ මේ සම්බන්ධව තියෙන නඩු තීන්දුව ගණනාවක් තියෙනවා. මේ නඩු තීන්දුව වල
අපි ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ පරාද වුණා නම් පරාදුනේ ප්‍රොසීජරල් එරර් එකක් විතරයි. නීතිය කිසිම පදනමක් නෙවෙයි ප්‍රොසීජරල් එරර් එකක්. ඒ ප්‍රොසීජරල් එරර්ස් ගොඩක් තිබුණා. ඒ කියන්නේ මේ පවර් එක දැනටමත් පනතකින් මෙහෙම දෙන්න ඕනේ නැහැ. කවුන්සිල් එක තමයි මේ පනත ගත්තේ. ඇයි? ඒක ඔටෝනොමි එක තිබුණා. කවුන්සිල් එක තමයි එම්පවර් කරන්න ඕනේ. ඕනම ඩිසිෂන් එකක් ඇප්‍රූව් කරන්න ඕනේ යුනිවර්සිටි පාලක සභාව විශ්වවිද්‍යාලයේ. එතකොට දැනටත් විශ්වවිද්‍යාලයේ අයින් කරන ඕනම දෙයකදී කවුන්සිල් ඇප්‍රූවල් එක ඕනේ. ඒ නිසා මේ පනතේ අලුතෙන් මේක ගේන්න ඕනේ නැහැ. හැබැයි ප්‍රොසීජරල් ඉෂුස් තිබුණා. අපි පරාද වෙච්ච නඩු තිබුණා නම් අපි බැලුවොත් ඒ නඩුවල තියෙන ප්‍රොසීජරල් එරර්ස්. ඒ එරර්ස් ඇති වෙලා තියෙන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ගහපු සර්කියුලර්ස් වලින්මයි. ඒ ගැටලු ඇති වෙලා තියෙනවා. එතකොට තියෙන අවශ්‍යතාවය තමයි මේ සියල්ල මම හිතන්නේ අවශ්‍යයි. සියලු දෙනා අපි එකතුව සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡාව නැති එක තමයි මෙතන තියෙන ප්‍රධානතම ගැටලුව. ඒතර අපි දෙන පත්කිරීම සම්බන්ධව තියෙන ඒ විතරක් නෙවෙයි මේ වාර්තාව දිගින් දිගටම කතා කරනවා academic freedom, autonomy and accountability පළවෙනි කමිටුව accountability and responsibility in university government relations, තුන accountability and responsibility in governance within the university. ඒ වගේම හතර මං කිව්ව එක පහ grievances mechanism at all levels, higher rewards, incentives and break best practices within the university system. එතකොට මේ සියල්ල අවබෝධයට ගත යුතුයි අපි නීතියක් හදද්දී. නීතිය සියල්ල කරන්න බෑ. මම නීති අංශයේ දැනට වැඩ කරන හිටපු අංශාධිපතිවරයෙක් විදිහට කියනවා නීතිය සරල සම්පූර්ණ නැහැ කොතනකවත්. නීතිය ඕනතරම් ප්‍රශ්න තියෙන එක තමයි මෙතුමත් කියන්නේ නීතිය ඩිබේටබල්. හැබැයි නීතිය ඩිබේටබල් වුණාට නීතිය කිව්ලා ක්වෙස්චන් කරන්න නෙවෙයි යුනිවර්සිටි සිස්ටම් එක හදලා තියෙන්නේ. එහෙම වුණොත් මේ සිස්ටම් එක ජෙපඩයිස් වෙන්න පුළුවන්. නීතියෙන් කරන්න පුළුවන් ප්‍රමාණයට වඩා දෙයක් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය ඔටෝනොමි එක ඇතුලේ අපි වැඩ කටයුතු කරලා තියෙනවා. මේ විදිහට නීතියෙන්ම රූලෙන් මේක කරන්න ආවොත් මේක ඇතුලේ දේශපාලනීකරණය වෙන්න පුළුවන්. සිස්ටම් එක ජෙපඩයිස් වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ දැනටමත් ගැටලු සහගත වෙන්න පුළුවන් කියන කාරණාව මට සිද්ධ වෙනවා. ඒ නිසා මම සභාපතිතුමාගෙන් ඉල්ලනවා අඩුම ගණනේ මේ වාර්තාවේ තියෙන මේ හතරවෙනි කොටස සම්බන්ධව කවුන්සිල් සහ මේ සම්බන්ධ නීතියට ඇතුළත් කරන්න. ඒ සම්බන්ධ සාකච්ඡා කරන්න. ඒ සාකච්ඡා කිරීම අපට අවශ්‍යයි. එතකොට තමයි මේ වාර්තාව මත පදනම් වෙලා ඊළඟට අපට හිතන්න පුළුවන් නීතියක් සම්බන්ධව.